Hello, welcome back to another episode. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි vlog එකක් කරන්නේ. ඉතින් උදෙන්ම ලෑස්ති වෙලා ඉතින් ඔෆිස් එකට පොඩ්ඩක් එන්න කියලා හිතුණා. ඉතින් අද වැඩ ටිකක් තියෙනවා. දවස පොඩ්ඩක් මේ දවස් ටිකේම බිසි නිසා මුකුත් කරගන්න බැරි වුණා. ඉතින් අපි එහෙනම් ඔෆිස් එක ඇතුළට ගිහිල්ලාම ඕගොල්ලොත් එක්ක කතා කරමු. ඉතින් මේ තියෙන මගේ පුංචි ඔෆිස් එක හැමෝම දන්නවා. ඉතින් එහෙම මම ගිහිල්ලා ආරලා මේ තියෙන ඔෆිස් එක මේ ඔෆිස් එක ඔයගොල්ලෝ ගණන් ගන්න එපා මේ ඔක්කොම මේ වෙලා තියෙන්නේ පුංචි තැනක්. ඉතින් අද ඔෆිස් ටුවර් එකේ පොඩි විස්තර ටිකකුත් මම ඕන කියන්න. ඉතින් මේක තමයි අපේ ඇවිල්ලා අපි දෙන්නගේ පොඩ්කාස්ට් සෙටප් එක. ඉතින් මේක Facebook live, TikTok live වලට තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මම මේ ටේබල් එක නම් ගත්තේ ඇවිල්ලා මම විශේෂ කෙනෙක් ක්ලාසස් ඊට පස්සේ පොඩ්කාස්ටිං ඉන්ටර්විව්ස් වගේ දෙයකට තමයි ගත්තේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ හැටියට මට කරගන්න බෑ මෙතන නොයිස් තියෙනවා. ඊට පස්සේ මේ වහලේම මේ කියන්නේ මීයෝ එම සත්තු එහෙම ගියාට පස්සේ සත්තුවම මේ යද්දි එහෙම ඒ කියන්නේ කපරාදු කෑලි අර කෑලි මේ කෑලි ඔක්කොම එකට වැටෙනවා. ඉතින් මේක නිසා තමයි පොඩ්ඩක් මම මේක පොඩ්ඩක් නවත්තලා තියලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම මේ ස්ටුඩියෝ එකේ මේ තියෙනවා පොඩ්ඩක් බලා ගන්න. මෙතන මේ ටීවී එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටීවී එක. ඉතින් මේ ටීවී එක තමයි සම්පූර්ණව මම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. මේ ෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ ෆෝන් එකේ එහා පැත්තේ ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. ඊට පස්සේ ඒක HDMI කරා තමයි මේකට මිරර් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ අපේ පොඩ්කාස්ට් මයික්ස් එකක් තියෙනවා. මේක එකක් ඇවිල්ලා මට යාළුවෙක් දුන්න එකක් ගත්ත එකක්. ඊට පස්සේ ඒකත් එක්කම එහෙමම අපි ගියොත් තියෙනවා මේ මගේ මේ ට්‍රයිපොඩ් එක. එතකොට මේ ට්‍රයිපොඩ් එකට ගහලා තියෙනවා මේ HDMI මේ කන්වර්ටර් එකක් තියෙනවා. මේක ෆෝන් එකට කනෙක්ට් කරලා ඊට පස්සේ මේකට නෙට්වර්කින් කේබල්ස් ඒ වගේ ගහන්න පුළුවන්. ඉතින් මේක මම යූස් කරනවා එකක් ඇවිල්ලා මගේ මයික් එක රිසීවර් එක කනෙක්ට් කරන්න. අනිත් එක ඇවිල්ලා චාර්ජර් එක ෆෝන් එකේ චාර්ජ් එක දාගන්න. මේකෙන් HDMI එක සපෝට් කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ කාඩ් රීඩර් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකේ HDMI එක කෙලින්ම මේකේ කර කන්වර්ටර් එකට කනෙක්ට් කරනවා. ඉතින් ඒ වගේ තමයි යන්නේ. ඊට පස්සේ ආවනම් තියෙනවා මගේ ලස්සන බුක් රැක් එක. මේක ඇවිල්ලා මේ ජහනගේ ඇවිල්ලා අර වෙඩින් එකට මේ දෙනවනේ. ඒගොල්ලන්ට ලස්සන විදියට පර්ෆියුම්ස් ඒවා ඔක්කොම තියාගන්න වගේ. ඒ කියන්නේ මොනවාද අපි කියන්නේ ඩ්‍රෙසින් ටේබල් එකක් කියලා කියන්නේ. ඩ්‍රෙසින් ටේබල් එක. අන්න ඒ ඩ්‍රෙසින් ටේබල් එක වගේ තමයි මේක යාට දීලා තිබ්බේ යාගේ බඩු ටික තියාගන්න. නමුත් ඇවිල්ලා මේ රූම් එකේ පොඩ්ඩක් ඉඩ මදි නිසා සහ තව වැඩ ටිකක් ඒකේ කරන්න ඕන හින්දා මම මේක මෙහෙට අරගෙන ආවා. ඉතින් මම මේකේ උඩින් තමයි තියාගෙන තියෙන්නේ මගේ ඩිවයිසස් වල බොක්සස් එහෙම මේ ස්මාර්ට් වොච් එකේ මම මේක ටික තියලා තියෙනවා. ඒත් එක්ක මම කියවන බුක්ස් ටික තියෙනවා මෙතනින්. ඊට පස්සේ මගේ ඩයරි ඩේලි රූට් එකට පාවිච්චි කරන එක. ඊට පස්සේ මගේ අර මේ කැමරා වල බොක්සස් එහෙම තමයි ඔතනින් තියලා තියෙන්නේ. එතකොට මේක තමයි මෙතන තියලා තියෙනවා සම්පූර්ණයෙන් අපේ ING ෆුඩ් ප්‍රොඩක්ට් එකේ ඕඩර්ස් ටික ලියා ගන්න. පල්ලෙහා මගේ බෑග්ස් ටික ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ තියෙන මගේ මේ මේන් ඩෙස්ක් එක. ඉතින් මේන් ඩෙස්ක් එකේ මම හිතන්නේ UPS එක ඔන් කරලා නැහැ. දන්නවනේ ඉතින් මම ඒ වගේ වැඩකුත් කරනවා. හරි UPS එක ඔන් කරගත්තා. හරිද? ඊට පස්සේ මේ පොඩක් ගණන් ගන්න එපා මේ ඔක්කොම ඩාන් වෙනවා ඩුන් වෙන වැඩනේ. හරිද? ඊට පස්සේ මේ ෆෑන් එකක් ගත්තා. මේ ෆෑන් එක දැම්මට ඇවිල්ලා මේ හීට් එක මේ ඇතුළෙම තමයි කැරකෙන්නේ. ඉතින් ඒ හින්දා මට ඕන වුණා සම්පූර්ණයෙන්ම මේක පොඩක් වෙනස් කරගන්න. ඉතින් මේ වයිට් ටේබල් එක නම් ඉතින් ඕගොල්ලෝ කලින්ම දන්නා වයිට් ටේබල් එක ගෙනල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මට ටෙක් රිවිව්ස් එන පොඩි අර චැලෙන්ජස් ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඒ විදිහට තමයි එතන තියෙන්නේ. මේක අවිල්ලා මේ ජෙහානාගේ ටේබල් එක විදිහට තමයි ගත්තේ. මේකට තව මොනිටරේ මේව කරලා මගේ PC එක කනෙක්ට් කරලා යාට දෙන්න ඕනේ ළමන සතිය වෙද්දි. සෝ ඉතින් ඒක ආවට පස්සේ යාට එතන මැෂින් එකක් තියෙනවා. මට මැෂින් එකක් තියෙනවා. එයා ඊට පස්සේ සම්පූර්ණයෙන් අවිල්ලා මේ ඒ කියන්නේ එයාගේ බ්ලොග්ස් ටැමිල් එකයි සිංහල එකයි Facebook වල දාන වීඩියෝස් ඔක්කොම එයා එඩිට් කරන්න පටන් ගන්නවා කියලා කිව්වා. ඉතින් මට තමයි ඊට පස්සේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේකෙන් මේක ඔන් කරගමු.
කරන්න තියෙන සම්පූර්ණ ප්‍රොමෝෂන් වීඩියෝස් ඒ වගේ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් අද මට ප්‍රොමෝෂන් වීඩියෝ එකක් තියෙනවා ලෝටෙක්ස් ෆැබ්‍රික් එකේ. ඒක අද ඉවර කරලා ඒගොල්ලන් ඩිලිවර් කරන්නත් ඕනේ මේ රාමසාන් එකට. මේ සෝරි හජ්ජි ෆෙස්ටිවල් එකට ඒගොල්ලන්ට ප්‍රොමෝෂන් එකට. ඉතින් ඒ විදිහට තමයි මගේ ඔෆිස් එකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන printer එක තියෙනවා. මැෂින් එක. ඉතින් ගලවලා තියෙන මේ ටැබ්ලට් එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ මේ මයික් එක. දැනට පාවිච්චි කරන මයික් එක. ඉතින් ඒ වගේ තමයි මේ ස්ටුඩියෝ එක තියෙන්නේ. ඉතින් ලොකු තැනකුත් නෙවෙයි ඉතින් හරිද සාමාන්‍යයෙන් හැමෝම පටන් ගන්න පොඩියට පටන් ගන්න. ඉතින් හැමෝටම කියන්නේ ඕගොල්ලොන්ට සෝෂල් මීඩියා හරහා හොඳ මැච් එකක් ගහන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලෝ හරියට පිළිවෙලකට මේ දේවල් ටික කරගෙන යන්න කියලා කියනවා. ඉතින් අද දවසේ රූටින් ටික ගත්තොත් එහෙම අද මම මේ වීඩියෝස් ටිකක් තියෙනවා YouTube එකට. ජෙහානගේ YouTube මේ බ්ලොග්ස් ටිකක් තියෙනවා. ඒ දෙක අප්ලෝඩ් කරන්න දාගන්න ඕනේ. ඒ අප්ලෝඩ් කරන ටයිම් එක ඇතුලේ මම අර ලෝටෙක්ස් එකේ වීඩියෝ එක ෆයිනලයිස් කරලා යවන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ මට ටවුමට පොඩ්ඩක් යන්න තියෙනවා. මම මේකේ වීඩියෝස් ටිකුත් ගේන්න. ටවුමට ගිහලා බඩු ටිකක් ගන්න තියෙනවා. ඊට පස්සේ කුරියර් එකට දාන්න ඕඩර්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික දාන එක තමයි අද දවසේ තියෙන්නේ. ඊට පස්සේ තව කඩවල් දෙකකට යන්න ඕනේ ප්‍රයිස් ලිස්ට් එක ගන්න. ඉතින් ඒත් එකත් එක තමයි ඉතින් අද දවසේ ගෙවන්නේ. ඉතින් වැඩි කතා නැතුව හැමෝගෙම ඉල්ලනවා. ඉතින් channel එක subscribe කරලා like කරලා comment කරලා share කරගන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මම දන්න දේ ඇවිල්ලා මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ දිනු වෙන්න ඕනේ. මගෙන් යම් කිසි දෙයක් ඉගෙනගෙන ඒ වගේම මම ආසයි ඕගොල්ලෝගෙනුත් දේවල් ටිකක් ඉගෙන ගන්න. ඉතින් මම දන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඕගොල්ලොත් එක්ක දැනගන්න තමයි අපි එකතු වෙලා ලස්සන වැඩක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලංකාවේ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි මේ මාසේ 30 වෙසක් එකට පාංකඩ හන්දියේ අපි දෙනවා. අපි කියන්නේ අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා අශෝක අයියා කියලා අයියා කෙනෙක් ඉන්නවා ට්‍රිවිල්. මම දන්නවා පාංකඩ හන්දියේ. ඉතින් ඒ අයියාගේ මූලිකත්වයෙන් තමයි මේ ඒක කරන්නේ. ඉතින් එයා කියන් හිටියේ තාම ෆයිනල් වුණා පරාට දෙනවයි කියලා තමයි කියන් හිටියේ. ඉතින් කොහොම වේදනා පරාටද බද්ද කියලා මේ අද ගිහලා හම්බුනාම තමයි කතා කරගන්න ඕනේ. ඉතින් අපිත් උදව් කරනවා හැමෝම උදව් කරනවා. ඉතින් අපි මේ එකමුතුකම සමගිය සංහිඳියාවත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ මගේ එක ප්‍රතිපත්තියක් තමයි අනාගතයේ අපේ ළමයිට අපි කියලා දෙන්න ඕනේ මේ වෛරය ක්‍රෝධය කියන දේ නෙවෙයි එකමුතුකම සමගිය සංහිඳියාවත් එක්ක අපි කොහොමද මිනිස්සු එක්ක ඉස්සරහට ගිහිලා අපේ ලංකාව දියුණු කරගෙන යන්නේ කියන එක. ඉතින් ඒ හින්දා තමයි මමයි ජෙහානයි මේ පුළුවන් තරම් try කරන්නේ මේ පැත්තට awareness-යක් ගේන. මොකද මේ ලෝකේ ගොඩාක් විනාශ වෙලා යන අතරේ යුද්ධ තියෙනවා, ආර්ථික පැත්තෙන් වැටලා තියෙනවා, මේ බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ජීවන වියදම ඒගොල්ලොන්ගේ හිසටත් වඩා උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ තාක්ෂණයේ පැත්තෙන් කොහොමද ඒ ගෙවල් වල ඉන්න ළමයිට මැච් එකක් ගහලා උඩට එන්න පුළුවන් විදිය. ඉතින් ඒ හින්දා තමයි මමත් උත්සාහ කරන්නේ ඒගොල්ලන්ට මේ දේවල් ටික කියලා දෙන්න. ඉතින් තව බ්‍රෑන්ඩ් එහෙම අපි හදලා තියෙනවා. ඉතින් ලර්න් මෝ කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ලර්න් මෝ කරා ඉස්සරහටම තව වීඩියෝස් ටිකක් දාන්නම්. මොකද මේ දවස් ටිකේම වැඩත් එක්ක මුකුත්ම කරගන්න විදියක් නැති වෙලා ඉන්නවා. ඉතින් මම පොඩ්ඩක් ෆ්‍රී වෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මේ ඔක්කොම ටික හදාගත්තට පස්සේ මම හිතනවා ලබන සතියේ ඉඳලා වීඩියෝස් දාන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලලා ලයික් කරලා කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක මම මේකත් වෙ ගත්තට මේ ඔයගොල්ලන්ට පේනවා මේ හෙළියේ වෙලා වැස්ස. මේ බලන්න මේ වහිනවා. මේ පැත්තේ ඔක්කොම වහිනවා. ඉතින් ඒ හින්දා මුකුත්ම කරගන්න විදියක් නැහැ. එහෙනම් ඉතින් අපි එළියේ බ්ලොග් එකත් එක්ක තව වීඩියෝ එකකින් එකතු වෙමු. එහෙනම් ගිහින් එන්න. චාව් නියෝ ශ්‍රී ලංකා.